I'm going to teach you about number patterns. What are the number patterns? ඔයාලා චූටි කාලේ ඉගෙන ගත්තේ ඒවටම තමයි අපි දැනුත් number patterns කියලා ඉගෙන ගන්න. ඒ වුණාට මේක ඉගෙන ගන්න අලුත් චූටි කොටස් ටිකක් තියෙනවා. අපි බලමු මේවා මොනවද කියලා. Number patterns කියන්නේ මොනවද? Number patterns කියලා කියන්නේ සංඛ්‍යා රටාවලට. බලන්න. මේක බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 මේ කියන්නේ අපි හැමදාම කවුන්ට් කරන්න පාවිච්චි කරන නම්බර්ස් නේ. ඒ නිසා අපි මේකට කියනවා counting numbers කියලා. එතකොට ඔයාලට පේනවද මම අවසානයේ 3 points දාලා තියෙනවා 3 dots දාලා තියෙනවා නේ තුන නැත්තම් dots තුනෙන් අපිට කියන්නේ මේ සංඛ්‍යා රටාව තවත් ඉස්සරහට අපිට ගෙනියන්න පුළුවන් කියන එක. දැන් ඔයාලා මේ 33 කියන එකක් දන්නවා. මේ සංඛ්‍යා රටාව හැමදාම කියන අපි ගණන් කරන සංඛ්‍යා රටාව අපි කියන්නේ මොකද්ද කියලා බලන්න ගන්නවා. අපි පළමුවෙන් එතකොට ඔයාලා මේ දැන් ඊළඟට උගන්වන්න යන එක දන්නවද කියලා. මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ number patterns එකක්. අපි මේ numbers වලට කියනවා even numbers කියලා. අපි මේ even numbers කියලා කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා කියන අර්ථය තමයි මේ even numbers කියලා දෙන්නේ. එතකොට මෙතන නැති numbers ටිකක් තියෙනවා බලන්න. 1 3 5 7 9 11. එතකොට මේකේ නැති මේ even numbers වල නැති මේ numbers වලට අපි කියන්නේ odd numbers කියලා. මේ numbers දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ වුණාට decimal point එකක් එනවා. මේ වගේ එකක් remain වෙන්න. one remaining එන answers දෙන මේවට අපි කියනවා දෙකෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවා අපි ඒවට කියනවා odd numbers කියලා. දැන් ඔයාලා දන්නවනේ මොනවද මේ even numbers odd numbers කියන්නේ මොනවද කියලා. අපි බලමු general term කියලා කියන්නේ මොකක්ද කියලා. general term කියලා කියන්නේ මොනවද? general term කියලා කියන්නේ nth term කියන එක. We can call the nth term as general term also. So we will see general term nth term. දැන් අපි ගමු even numbers pattern එක 2 4 6 8 10 බලවලුම් ගමන් ඔයාලට මොකද්ද පේන්නේ මේ even numbers වල මේ multiplies of 2 නේද තියෙන්නේ 2 4 6 8 අපි චක්‍රය පුරුදුනේ දරක් 1 2යි දරක් 2 4යි අන්න ඒ විදිහට even number patterns වල තියෙන්නේ මෙන්න මේක තමයි බලන්න අපි මේකට කියනවා first term කියලා.
මේක second term. මේක third term. මේක fourth term. මේක fifth term. එතකොට 6 වෙනි එකට අපි මොකක්ද කියන්නේ? 6 වෙනි ටර්ම් එකට අපි කියන්නේ 6th term කියලා. 6 වෙනි පැටර්න් එකේ තියෙන 6ට මේ 6 වෙනියට තියෙන ඉලක්කමට අපි කියනවා 6th term කියලා. අපි බලමු මොකක්ද මෙතන තියෙන ජෙනරල් ටර්ම් එක කියලා. Term number is first term. First term එකේ term එක මොකක්ද? 2. Second term එකේ term එක 4. Third term 6. එතකොට nth term එක මොකක් වෙන්න පුළුවන්ද? nth term nth විදිහට තියෙන එකට අපි කියනවා nth term කියලා. අපි ඒක මෙතනින් ලියනවා. ලියන්න පුළුවන් අපිට n කියලා. අපි බලමු ඒත් අපි හරියටම දන්නේ නැහැ මොකක්ද ඒ කියලා. අපි ඉස්සෙල්ලා පැටර්න් එක හොයාගෙන ඉන්නකෝ. 1 into 2. 2 means 2 into 2. 3 into 2. Nth term. If our term is n, 1 num 1 into 2, 2 num 2 into 2 4, 3 num 3 into 2 6. එතකොට n නම් n into 2 n 2n. ඔන්න අපේ ජෙනරල් ටර්ම් එක ආවා 2n කියලා. This is a general term. මේ nth term එක හැමතිස්සෙම වෙන්න ඕනේ positive integer එකක්. එතකොට අපි බලමු මොකද්ද මේ positive integers කියලා කියන්නේ? plus values 1 2 3 4. අපි බලමු මේක දැන් ආදේශ කරලා substitute කරලා මොකද වෙන්නේ කියලා. මෙතන ලිව්වේ නැනේ පස්වෙනි එක. අපි බලමු 2n. nth term එක 5th term එක වුණොත් nth term එක 5th term එක වුණොත් 2 into 10 equals nth term එක 5th term 2 into 5. Term number එක තමයි දාන්න 2 into 5 equals 10. අපි දැන් බලමු odd numbers වල මොකද වෙන්නේ කියලා. This also have a nth term. මේකේ pattern එක මොකක් වෙන්න පුළුවන්ද? 1 plus 2. අපි ඒක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. 1 into 2 minus 1 pattern එක. First term එකේ pattern එක.
second term එකේ pattern එක this is term is 1, this term is 3. Second term එකේ 3 අපිට මේක ලියන්න පුළුවන් 2 into 2 into 2 4 minus 1. දැන් මෙතන තියෙන odd numbers මනේ බලන්න. third term එක බලන්න 5 2 into 3 6 minus 1 equals 5. Nth term එක ගමු 2 into n minus 1. 2n minus 1. This is the general term of odd numbers. Odd numbers are general term එක තමයි 2n minus 1. අපි ඒක substitute කරලා බලමු. අපි first term, second term, third term, fourth term, fifth term, sixth term. අපි මේක sixth term වල දාලා බලමු. 2n minus 1. එතකොට 6 කියලා කොහෙටද දාන්නේ? මෙන්න මේ nth term එකට එනකොට අපි 6 කියලා දානවා. බලන්න අනිත් ඒවා මේ විදිහටම මම ලියාගත්තා. 2 into 6 12 12 minus 1 11. ආන්සර් එක හරියටම ආවා. දැන් ඔයාලා දන්නවා මේ ජෙනරල් ටර්ම් කියන්නේ මොකක්ද? even numbers වල ජෙනරල් ටර්ම් එක හොයන්නේ කොහොමද? odd numbers වල ජෙනරල් ටර්ම් එකක් හොයන්නේ කොහොමද? දැන් අපි බලමු multipliers of 3 කියන එකේ ජෙනරල් ටර්ම් එක හොයන්නේ කොහොමද කියලා. ඔයාලා හිතන්න මේකේ pattern එක මොකක් වෙන්නේ නැද්ද? 1 in the number is 1 2 3 n. This is the general term. First term එක 3, second term එක 6, third term එක 3 9. 1 into 3 3. 2 into 3 6. 3 into 3 9. Did you see it? 3 into 3 9. So our nth term value n into 3 3n. So term is 3n. This is the our general term. Maths is very easy. You have to only do hard working. Hard work can beat the talent. So you have to do hard work. Okay, children, goodbye. I will join with you with another lesson. Bye bye. ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පල්ලෙන් කමෙන්ට් කරන්න. එක්සර්සයිස් තියෙනවා බුක් එකේ. ඒ ටිකත් කරලා අමාරු තැනක් තිබ්බොත් මොකක්ද ඒ කියලා මට කියන්න.